සර් මේ පාර A level 48 වෙනි ප්‍රශ්නේ සර් දුන්න උත්තරේ නෙවෙයි අමල සර් දීලා තියෙන්නේ. ඒ දෙක අතර වෙනසක් තියෙනවා මොකක් හරි වේවිද සර්. ඔන්න හොඳේ ආයි ගුණ්ඩුවක්. මේ පාරත් ගුණ්ඩුවක් අමුණන්න හදන්න බුලා. හරි. මේ දිවිසර පොඩක් ගේන්න මේ ටියුට් එක ගේන්න බලන්න 48 වෙනි ප්‍රශ්නේ. මුල් පැත්ත එතකොට ඒ කියන්නේ මොකද්ද පුතේ මං හිතනවා එයාගේ හා පැත්තයි මගේ පැත්තේ මං කියපු එකයි වැරද්දක් නැහැ කියලා මට හිතෙන්නේ. එක්කෙනෙක්ගේ දර්පණ ප්‍රතිබිම්බ නොවන ඕනෑම සන්නෝග දෙකක් පාත්‍රමාන සමායක වේ කියන එක කොහොමත් වැරදි. හරි ඒක වැරදි ඒ පැත්ත. එතකොට මම කිව්වේ මේ පැත්ත හරි කියන වගේ අදහසක්. එයා කියලාත් එහෙනම් වැරදි කියලා වෙන්නේ නැතිනේ. එහෙමද දන්නේ. හරි බලමු පුතේ. ඕකේ මේ පාර්ත්‍රමාන සමායක වේ සන්නෝග දෙකක් දීලා තියෙනවා. දැන් මේ දෙකේ මෙන්න පුතේ කතාව. C දිත්ව බන්ධන C නේ. හරි. ජ්‍යාමිතික සමායකතාවයක් දක්වනවා කියන එක තේරුම් ගන්න තියෙන හොඳම දේ තමයි මෙන්න මේ කතාව. හරි. ඔයාලා පුතේ ජ්‍යාමිතික සමායකතාවයක් තියෙන එක අඳුනගන්නේ සිස් ට්‍රාන්ස් ආකාරතියේද කියන කෙනේ සමහරලාට ඔය කියන සරු සමාඩු ගන්නන්න නැත්තේ එහෙම. ජ්‍යාමිතික සමායත ආකාර දෙක එකක් සිස් අනිත් එක ට්‍රාන්ස්. එතකොට දරුවෝ මේක අනිවාර්ය විභාගෙදි වරද්දනවා. හරි. පුතේ මෙන්න මේ දෙක සමාන නම් මේ දිත්ව බන්ධන සහිත කාබන් පරමාණු දෙකෙන් අවම වශයෙන් එක් කාබන් පරමාණු මත හරි සමාන කාණ්ඩ දෙකක් තියෙනවා නම් එයාට ජ්‍යාමිතික සමායකත නැහැ. එච්චරයි කතාව. එතකොට මේකෙත් සමාන වෙලා මේකේ සමාන කොහොමද නැහැ. එතකොට දැන් තර්කයක් එනවා. හරි C දිත්ව බන්ධන C දැන් මේකේ තියෙන කවුද පුතේ? මේකේ තියෙන එකක් CH3 අනිත් එක කවුද? Br. ඊළඟ කවුද? මේක Cl IH. ඔන්න බලන්න. එතකොට මේ කියන කන්ඩිෂන් එක මෙතන නෑනේ. ඇයි නෑ කියන්නේ? මේක CH3 මේක Br. මේ දෙක එකිනෙකට වෙනස්. දැන් මෙතෙන්ට මේක Cl මේක H. ඒ දෙක එකිනෙකට වෙනස්. එහෙනම් මෙයාට ජ්‍යාමිතික සමතක් දක්වන්න පුළුවන්. හරි. ඊළඟට මොකද්ද මෙහා පැත්තේ තියෙන්නේ? C දිත්ව බන්ධන C. හරි. CH3 I කවුද? Cl I Br සහ H. දැන් බලන්න මේ කන්ඩිෂන් එක තියෙද කියලා මේ පැත්තේ නෑනේ. CH3 Cl. අර පැත්තේ තියෙද? BRH එකිනෙකට වෙනස්. මේකත් එකිනෙකට වෙනස්. මේකත් එකිනෙකට වෙනස්. එහෙනම් මේකටත් ජ්‍යාමිතික සමායකතාවක් දක්වන්න පුළුවන්. හැබැයි පුතේ දැන් ඔයා හිතන්නේ මොකද්ද? ජ්‍යාමිතික සමායකතාවය කියලා කියන්නේ සිස් ට්‍රාන්ස් ආකාර තියේද කියන එක මත පදනම් වෙලා හිතුවොත් මේ දෙකටම සිස් හෝ ට්‍රාන්ස් ආකාර නැහැ. මේ දෙකටම සිස් හෝ ට්‍රාන්ස් ආකාර නැහැ. ඒතර මේවට තියෙන්නේ මොන ආකාරද? EZ ආකාරයේ සමායකතාවයක්. EZ ආකාරය හොයාගන්න උසස් පෙළ රසායන විද්‍යාවේදී නැහැ. හරි හැබැයි මෙයාට ජ්‍යාමිතික සමතක් දක්වන්න පුළුවන්. මෙයාට ජ්‍යාමිතික සමතක් දක්වන්න පුළුවන්. එතකොට හැබැයි මෙයාගේ මේක E වෙලා මේක Z වත් මේක Z වෙලා මේක E වත් කියන ආකාර දෙක නෙවෙයි. මෙයාතුත් ජ්‍යාමිතික සමතක් දක්වනවා මෙයාතුත් ජ්‍යාමිතික සමතක් දක්වනවා. එතකොට මෙතන කියන්නේ මොකද්ද පුතේ? 48 මුල් පැත්තේ කියන්නේ මෙය සහ මෙය සන්නෝග පාර්ත්‍රමාන සමායක වේ. එතකොට මෙයාතුත් පාර්ත්‍රමාන සමායකයක් මේකත් පාර්ත්‍රමාන සමායකයක්. ඒක එකිනෙකෙහි පාර්ත්‍රමාන සමායක කියලා කියන්නේ නැහැ. එකිනෙකෙහි පාර්ත්‍රමාන සමායක කියන අදහසක් කියන්නේ නැහැනේ. එක්ක මේකේ E ආකාරය අරේගේ Z වෙලා මේකේ Z අරේගේ E කියන එකක් කියන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා පුතේ ඔය මුල් පැත්ත හරි. හරි. එකිනෙකෙහි කියලා කිව්වනම් තමයි මුල් පැත්ත වරදින්නේ. ඒ නිසා මේ පැත්ත හරි එහා පැත්ත වැරදි. හරි මගේ උත්තරේ 3. හැබැයි ඒ ගුරුවරු සමහරලාට හිතන්නේ නැති මෙහෙම. මේකයි එකිනෙකෙහි සමායකතාවයක් දක්වන්නේ නැහැ. එහෙම මේ දෙක එකට කම්පයා කරලා බැලුවොත් එතන තියෙන පුතේ හරි ස්ථාන සමායකතාවයක්. ස්ථාන සමායකතාවයක්. ඒ මත පදනම් වෙලා වෙන්නේ නැති එයාලා උත්තරේ කියන්නේ. හැබැයි මෙතන පුතේ මම දන්නේ ඒක පේපර් එක නිර්මාණය කරපු කෙනා මොන අදහසින් ඕක ලිව්වද කියලා. හරි සමහරලාට අර උත්තර දෙකක් දෙන්න මම හිතනවා මේ වීඩියෝ එක දැක්කොත් එයාටත් ඇස්සැරෙයි මේකෙදි. හැබැයි එයා නිර්මාණය කරන්නේ මොන අදහසක් ඔළුවේ තියාගෙනද? මෙය සහ මෙය කියලා කියන්නේ එතන. එකිනෙකෙහි කිව්වනම් තමයි හරි මේක වැරදින්නේ. එකිනෙකෙහි කියන්නේ ඒතර මෙය සහ මෙය කියනකොට හුදකලාව මෙයා දිහා බලනවා. ඒතර එයාට ජ්‍යාමිතික සමත දක්වන්න පුළුවන්. ඊළඟට මෙයා දිහා හුදකලාව බලන එයාට ජ්‍යාමිතික සමත දක්වන්න පුළුවන්. හරි ඒ නිසා මේක උත්තරේ 3 වෙන්න ඕන.